දාලා හරි බොහොම ස්තුතියි බොහොමත්ම ස්තුතියි. ඉතින් අද මේ වැඩසටහන මේවන මම මදුවන්ති ඒකනායක මේ ආයතනයත් එක්ක එකතු වෙන්නේ මේ ආයතනය ආරම්භ කරපු දවසේම. ඒ කියන්නේ 2014 ජූලි මාසයේ 23 තමයි මම මේ ආයතනයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ ආයතනයත් එක්ක එකතු වෙලා මම ලබාගත් අත්දැකීම්, ඒ වගේම මම ලබාගත් ජයග්‍රහණයන්, ඒ වගේම මේ ආයතනය නිසා මේ නිෂ්පාදනය නිසා මිනිසුන්ට ලැබිච්ච බොහෝ ප්‍රතිලාභ ඔබත් එක්ක මේ චූටි වෙලාව තුල බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒකට මම විශ්වාස කරනවා මෙතන ඉන්න සියලුම දෙනා මේකට අලුතින්ම සහභාගී වෙන පිරිසක් කියන එක උපකල්පනය කළා. මම මුල ඉඳලා ඉතාමත්ම සාරාංශගත කරලා මේ දේවල් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ එකතු වෙන අඩ හෝරාව තුල මම විශ්වාස කරනවා සාමාන්‍ය මිනිස් සීමාව අතික්‍රමණය කරන්න කැමති පිරිසකට, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සීමාව අතික්‍රමණය කරන්න කැමති ඔබ වගේ පිරිසකට මම හිතනවා යම්කිසි සුසම ආදර්ශ වෙනසක් මේ කතා කරන අඩහෝරාව තුලින් ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය පෙරදරි කරගෙන අපි පටන් ගමු. ඉතින් මොකක්ද මේ අපෙක්ස් සෞරා කියන ආයතනය සිද්ධ වෙන්නේ? ඔබට මොකද්ද මේකෙදී ඔබට ලබා ගන්න පුළුවන්? ඔබේ ජීවිතයේ හොයන දේවල් මේ තුලින් ඔබට ලබා ගන්න පුළුවන්ද කියන එක අපි බලමු. ඉතින් අපෙක්ස් සෞර කියලා කියන්නේ දැන් මෙහිමයි සාමාන්‍යයෙන් අද ගත්තොත් එහෙම අද රටක ඕනම රටක කොඳුනාරටිය කියන්නේ මොකද? ඒ රටේ ඉන්නේ ව්‍යවසායකයෝ. ඔබ බලන්න අද ගත්තොත් එහෙම ඇමරිකාව දැන් ලෝකේ බලවත්ම රට ඇමරිකාවනේ. ඇමරිකා එක්සත් රාජධානිය. එතකොට ඇමරිකා එක්සත් ජනපදය. එතකොට ඇමරිකාවේ හැබැයි ඔබ නිකමට බලන්න ඉන්න පළවෙනි ධනවතුන් 10 දෙනා ඇමරිකාවෙන් අයින් කරලා බලන්න. ඒ රට මේ තියෙනවට වඩා 50%කින් කඩාගෙන වැටෙනවා. එතකොට ඒ වගේම දැන් බලන්න දකුණු කොරියාව කියන්නේ Samsung කියන කම්පැනි කියන එක වගේම තව කම්පැනි දෙක තුනක් එක්ක දුවන රටක්. ඒ වගේම හැම රටක්ම ගත්තොත් එහෙම මේ වගේ රටවල් සාර්ථක වෙලා තියෙන්නේ, දියුණු වෙලා තියෙන්නේ ඒ රටේ ව්‍යවසායකයන්ගේ තියෙන ශක්තිය සහ හැකියාව සහ එයාලගේ තියෙන සාර්ථකත්වය මත තමයි මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට අපි බලනවා සිස්ටම් එක වෙනස් කරන්න කියලා, රටේ තියෙන දේශපාලනය විතරක් වෙනස් කරන්න. හැබැයි ඔබ හොඳටම බලන්න මේ ලෝකේ ගත්තොත් ඕනම රටක දේශපාලනය කියන්නේ දූෂණයට ලක් වෙච්ච සෙක්ෂන් එකක් තමයි දේශපාලනය කියලා කියන්නේ කොහොමත් ඕනම රටක. හැබැයි මේ රටවල් සාර්ථක වෙලා තියෙන, ශක්තිමත් වෙලා තියෙන, ලෝකේ අතිසාර්ථකයි කියන රටවල් වල ඉදිරියෙන්ම ඉන්නේ රටේ තියෙන ව්‍යවසායකත්වය කියන එක පුදුමාකාර විදිහේ ප්‍රබල වෙලා තියෙන, ශක්තිමත් වෙලා තියෙන. ඉතින් අද අපේ රට ඒ තැනට ගෙනියන්න බැයිද? ඉතින් මම විශ්වාස කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ වෙනකොට රැකියාවක් කරන අය ඉන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම කෙනෙක්ම මම හිතනවා මේ ව්‍යවසායකත්වයේ කියන එක සොයාගෙන යන පිරිසක් මෙතන ඉන්නේ. ඉතින් ඔබට අද මේ කතා කරන දේවල් තුලින් අපෙක්ස් සෞරා ආයතනය තුලින් කොහොමද ව්‍යවසායකෙක් බවට පත් වෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්න අරමුණු කරලා තියෙන්නේ. එතකොට මේ ව්‍යවසායකෙක් වෙන්න කලින් අපි බලමු අපේ ජීවිතේ අපි හැම තප්පරයකම හැම මොහොතකම හොයන්නේ මොනවද? මිනිස්සෙක් විදියට මේ ලෝකෙට ආව වෙලාවේ ඉඳලා අපි හොයනවා දේවල් ටිකක්. ඒක තමයි විශේෂයෙන්ම මිනිස්සු සතුට හොයනවා, සැනසීම හොයනවා. ඉතින් මිනිස්සු මැරෙනකම්ම මේ සතුට සැනසීම හොයනවා. හැබැයි ලෝක එක පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා මිනිස්සු දන්නේ නැති වුණාට සතුට සැනසීමට එහා ගියපු දෙයක් හොයනවා. ඒ තමයි ජීවිතයේ යථාර්ථය. ප්‍රශ්නේ තියෙන්නේ ජීවිතයේ යථාර්ථය හොයන්නේ මේ සතුට සැනසීම ලැබපු මිනිස්සු විතරයි. අනිත් හැමෝම කරන්නේ මැරෙනකන් අර ලැබිච්ච නැති සතුට සැනසීම හොයලා මැරලා යනවා. ඉතින් සතුට සැනසීම ලබාගත්ත මිනිස්සු දන්නවා ඊට එහා ගියපු දෙයක් මේ ජීවිතේ තියෙනවා. එහෙමනම් ජීවිතයේ අවබෝධයටපත් වෙන්නේ මේ පිරිස. ඉතින් ජීවිතේ මේ සතුට සැනසීම කියන එක හොයන මිනිස්සුන්ට ඒක ලැබිලා නැත්තේ. මේක හොයාගන්න බැයිද? ලබා ගන්න බැයිද? සාමාන්‍ය සතෙක් මේ ලෝකේ ඉන්නවනේ සත්තු වර්ග බිලියන ගාණක්. සත්තු විශේෂ ගත්තොත් එහෙම මේ බිලියන ගානේ සුවිශේෂී වෙච්ච කෙනෙක් නේ මිනිස්සයා කියලා කියන්නේ. මිනිස්සයාට තියෙන විශේෂ හැකියාවන් ටිකක් හිතන්න පුළුවන්. තමන්ට කැමති ජීවිතය තමන් විසින්ම නිර්මාණය කරගන්න පුළුවන්. මේ දෛවයේ ඉරණම තමන්ට කැමති මේ සෑම දෙයක්ම ලබා ගන්න පුළුවන් විදිහේ විභවයක් එක්ක තමයි මිනිස්සෙක් මේ පෘථුවියට එන්නේ. නමුත් අවාසනාවකට වගේ මේ විභවය හඳුනා නොගන්න මිනිසුන් ජීවිතේ ලැබිච්ච ජීවිතම ගත කරමින් අර ලැබිච්ච නැති සතුටක් සැනසීමක් හොයා ජීවත් වෙලා මැරලා යනවා. ඉතින් මේ සතුට සැනසීම කියන එක අද අපිට නැති වෙලා තියෙන්නේ ඇයි කියලා ගත්තොත් එහෙම අපි ළඟ තියෙන කායික නිරෝගීකම, මනසේ තියෙන නිරෝගීකම, විඥානයේ තියෙන නිරෝගීකම ඈතකට ගිහිල්ලා තියෙනවා. නිරෝගීකම නැති වෙලා තියෙනවා. ඒ වගේම සාර්ථකත්වය ගත්තොත් එහෙම ආර්ථික සාර්ථකත්වය අද අඩපණ වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ට තියෙන ප්‍රඥාව කියන එක ගොඩාක් දුරස් වෙලා තියෙනවා. මෙන්න මේ දේවල් නිසා සතුට සැනසීම එතනින් එහාට
ඉස්සරහට ගියපු අවබෝධයෙන් මිනිස්සු අයින් වෙලා තියෙනවා. හැබැයි අපිට නැවත සැරයක් මේ දේවල් ගන්න බැයිද? ඉතින් අපෙක්ස් සෞර ආයතන 2014 ජූලි මාසේ 23 බිහි වෙන්නේ මේ රටේ ඉතිහාසයේ මිනිස්සු නිරෝගී වෙන්න, ජව සම්පන්න වෙන්න, ලස්සන වෙන්න කාපු බීපු දේවල් ටිකක් නැවත සැරයක් සමාජගත කරමින්. උදාහරණයක් විදිහට ගත්තොත් ඉතිහාසයේ අපේ තිබිලා තියෙන ප්‍රබල ආහාර සංස්කෘතිය, මෙන්න මේ ආහාර සංස්කෘතිය නැවත සැරයක් සමාජගත කරන එක තමයි අපෙක්ස් සෞර ආයතනයෙන් සිද්ධ කරේ. එතකොට අපි බලමු මේ නිෂ්පාදන, අපි මේ ව්‍යවසායකත්වයේ කියන තැනට යන්න කලින් අපි කතා කරමු මේ කියන ස්වභාව ධර්මයේ දේවල් මිනිස්සු කාලා බීලා ඇත්තටම ඉතිහාසයේ මිනිස්සු මොන වගේ මට්ටමකද හිටියේ, මොන වගේ තැනකද හිටියේ, මොන වගේ තත්වයකද හිටියේ කියන එක අපි කතා කරමු. මේ රට ගැන අපි කතා කරොත් එහෙම දැන් අද අපි කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා බලාගත් අතේ බලාගෙන කවුරු හරි දියසෙන් කුමාරයෙක් පහළ වෙයි, එහෙම නැත්නම් කවුරුම හරි කෙනෙක් ඇවිල්ලා මේ දේවල් කරයි කියලා අපි බලාගත් අතේ බලාගෙන හිටියට අපි එහෙම තැනක හිටපු අයද? උදාහරණයක් විදියට දැන් මේ ගත්තොත් එහෙම එදා හෙළදිව පොතේ එක පිටුවක සඳහන් වෙන එකක් තමයි මම මේකේ උපුටාගෙන තියෙන්නේ. මේ රටේ කොච්චරක්නම් ශක්තිමත් මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු, සාර්ථක මිනිස්සු සහ පුදුමාකාර ආධ්‍යාත්මයෙන් දියුණු ගුණගරුක මිනිස්සු මේ රටේ හිටියද කියන එකට ඕන තරම් උදාහරණ තියෙනවා. පළවෙනි එක තමයි බලන්න, හොරකම අතිශයින්ම පිළිකුල් කරපු ජාතියක් මේ රටේ ඉඳලා තියෙනවා. මේ හොරකම තමයි අද මේ රටේ කඩා වැටීමට, මේ ආර්ථික පරිහානියට, මේ හැම දෙයකටම බලපාලා තියෙන ප්‍රධානම දේ හොරකම. හොරකම කිව්ව ගමන් මිනිස්සුන්ට ටක් ගාලා මතක් වෙන්නේ එකම එක සෙක්ෂන් එකක් විතරයි. හැබැයි ගත්තොත් එහෙම මේ රටේ වැඩ කරන ජනතාව ලක්ෂ 40ක් ඉන්නවා නම් මේ ලක්ෂ 40 දවසට පැය 8ක් වැඩ කරන්න තියෙන එක පැය 6කට කෙටි කරගත්තොත් ඒ පැය දෙක අයින් කරන එක තරම් හොරකමක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ හොරකම කියන එක අතිශයින්ම පිළිකුල් කරපු ජාතියක් මේ රටේ ඉඳලා තියෙනවා. ඒ වගේම මේ සිංහල දීපේ එකදු හිඟන්නෙක්වත් ඉඳලා නැහැ. අද අපි හැමෝම ලක්ෂ 8ක් 10ක් 12ක් ණය වුණාට මේ රටේ එකදු හිඟන්නෙක්වත් ඉඳලා නැහැ. එතකොට ඒ තැනක ඉඳලා මේ වගේ තැනකටපත් උනේ කොහොමද? අද මේ කතා කරන මේ ඔබ දකින සීගිරිය, මේ දකින රිටිගල, මේ දකින පරාක්‍රම සමුද්‍රය, මේ දකින යාපහුව රාජධානිය කියලා කියන්නේ සුරංගනා කතාවක් නෙවෙයි. හැබැයි අද වෙනකොට අවාසනාවකට මෙතන ඉස්සරහට මේ වගේ අති විශිෂ්ට නිර්මාණ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි එකක් ගහනවා විනා මෙහෙම මේ විදිය නිර්මාණ කරපු ජාතියක් හිටපු රටක් නේද මේ කියන තැනටපත් වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම ඉන්නේ කියලාවත් හිතන්න තරම් අද අපි ගාව ඥානයක් ප්‍රඥාවක් කියන එක අපේ ජීවිතෙන් ගොඩක් දුරස් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ සීගිරි පර්වතය ගැන අපිට විශ්මයජනක නැති වුණාට, අපිට වගේ වගක් නැති වුණාට මහා බ්‍රිතාන්‍ය මේක ගැන පරීක්ෂණ කරලා අවසාන නිගමනයේ විදිහට යාලා පරීක්ෂණ වාර්තා එළියට දාන්නේ මේක සාමාන්‍ය මිනිස්සු කරපු නිර්මාණයක් නොවන වගේ. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සෙගේ බුද්ධියකට ගෝචර වෙන්නේ නැති ශක්තියක්, ඒ වගේම තාක්ෂණයක්, විද්‍යාවක් මේ නිර්මාණය තුළ තියෙනවා කියලා තමයි යාලා කියන්නේ. හැබැයි අපි හොඳටම දන්නවා මේක මේ පිටසක්වල ජීවි කරපු නිර්මාණයක් නෙවෙයි. මේ රටේ හුස්ම ගත්ත මිනිස්සු කරපු නිර්මාණය. ඒ වගේම රිටිගල ඔබ ගිහිල්ලා තියෙනවා නම් බලන්න ඒ නිර්මාණයේ තියෙන අති විශිෂ්ටත්වය. ඒ වගේම පරාක්‍රම සමුද්‍රය ගත්තොත් හෙළ වාරිමාර්ග ඉංජිනේරු තාක්ෂණය ගැන කතා කරොත් එම ක්‍රිස්තු වර්ෂ 9 වෙනි 10 වෙනි සතවර්ෂවල අපේ රටේ ඉංජිනේරුවරු ගිහිල්ලා ඉන්දියාවේ කාශ්මීරයේ වාරිමාර්ග ඉංජිනේරු කර්මාන්තය දියුණු කරා කියන එක ඉන්දියාවේ රාජතරංගනී කියන පොතේ සඳහන් වෙනවා. අපේ දරුවෝ දන්නේ නැහැ. අද වෙනකොට ඉන්දියාව ගත්තොත් ලෝකේ ප්‍රබලම රටවල් තුනෙන් එකක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි මෙහෙම දෙයක් අපේ රටේ තිබුණාද කියලාවත් දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ගත්තොත් එහෙම යාපහුව කියන රාජධානිය මේ විතරක් නෙමෙයි අති විශිෂ්ට නිර්මාණ අසාමාන්‍ය විදියට අපේ රටේ අදටත් අපේ ඇස් ඉස්සරහා ජීවමාන උදාහරණ විදියට අපේ ඇස් ඉස්සරහා තියෙනවා. ඒක අවබෝධ කරගන්න අවශ්‍ය ඥාණය දැනුම අපි ගාවේ දුරස් වෙලා තියෙනවා. දැන් පරාක්‍රම බහු රජතුමා ගත්තොත් එහෙම ඒ රටේ ඒ කාලේ මේ රටේ ජනගහනය කෝටි 6යි 7යි අතර කෝටි 6කට 7කට කන්න දීලා තමයි පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරේ. එච්චර ශාස්ත්‍රීය රටක් බවට පත් වෙලා තිබිච්ච රටක් තමයි අද මේ වෙනකොට ආර්ථික අතින්, ඒ වගේම සමාජීය අතින්, ආධ්‍යාත්මික අතින් මේ තරම් පරිහානියට ලක් වෙලා තියෙන්නේ. මේ දේ ගැන කතා කරන්න හේතුවක් තියෙනවා. මේ අපි අද කතා කරන මේ ව්‍යවසායකත්වය ගැන, අපි මේ අද කතා කරන මේ ස්වභාව ධර්මයේ දේවල් ගැන
ගැන ඒකේ ඔරිජින් එක ඒක සම්භවය කොතෙන්ද කියලා අපි දන්නේ නැතුව කතා කරොත් එහෙම කිසිම තේරුමක් වෙන්නේ නැහැ. මොකද අපේ මොලේ නියුරෝන හදලා තියෙන්නේ හරිම පරගති ස්වභාවයකනේ පරාදීන චින්තනයක් එක්ක හදලා තියෙන්නේ. මේ රටේ වැවෙන දේවල්, මේ රටේ කෙරෙන දේවල් ගැන පරාදීන චින්තනයක් මිසක් අපිට අපි ගැන අභිමානයක්, අපිට අපි ගැන විශ්වාසයක් මේ දේවල් අපි ගාවට ඉතුරු වෙලා නැහැ. ඔබ දන්න ඕනම දෙයක් කරන්න තමන්ට තමන් ගැන අභිමානයක් තියෙනවා. තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි දැනුම කියන එක අවශ්‍යයි. ඉතින් මේ ඉතිහාසය මිත්‍යාවක් කියලා වලලා දැම ඉතිහාසයක් නෙවෙයි. ඒ දැනුම තමයි ඉතිහාසයත් එක්ක වලලා දැම. අපි කාපු බීපු දේවල් ටික අපි දන්නේ. අපි කරපු දේවල් දන්නේ. අපේ ජීවන රටාව අපි දන්නේ. මේ දේවල් අද ගොඩක් දුරස් වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම ඉස්සර අපේ තිබිච්ච මේ සටන් ක්‍රම ගැන කතා කරොත් ආධ්‍යාත්මික දියුණුව ගත්තොත් එහෙම පුදුමාකාර සටන් ක්‍රම මේ සටන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ව තප්පර ගානකදී මරන්න පුළුවන්, සති ගානකදී පැරලයිස් කරන්න පුළුවන්, මැරෙන්න යන මිනිස්සෙක්ව බේර ගන්න පුළුවන් සටන් ක්‍රම අපේ රටේ තිබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගත්තොත් එහෙම මේ රටේ අපි ගත්තොත් එහෙම පළවෙනි සටන ඊට කලින් ආක්‍රමණ වෙලා තියෙනවා. නමුත් මේ තරම් පරිහානියට ලක් වෙච්ච සටන් තුනක් තමයි මේ පළවෙනියට වෙච්ච මේ පෘතුගීසියන්ගේ සටන. මේ මුල්ලේරියා සටන බලන්න 1600 ගානක සෙබළු පිරිසක් විනාඩි ගානක් ඇතුළත හිසෙන් උඩට පැනලා හිසෙන් කඳ වෙන් කරන්න පුළුවන් වෙච්ච කැරල්ලක් මේ කොළඹවට තියෙනවා. ඒ තමයි මේ මුල්ලේරියා සටන. අද මුල්ලේරියාව ගැන කතා කරන්නේ මානසික රෝහලක් ගැන විතරයි කතා කරන්නේ. ඒ තැනට අපේ මනස හදලා තියෙනවා. එතකොට කෙනෙක්ට ඕන නම් උදාහරණ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කතා කරද්දි මේ ඉතිහාසයක් මොකටද ඉතිහාසයේ වංශ කබල් ගාලා මොකටද එහෙමනම් ඔබ බලන්න ඉන්දියාවේ දරුවෙක් පාසලට යවුවට පස්සේ මොනවද පළවෙනියට උගන්වන්නේ ජනනේ ජන්ම භූමීශ්වර ස්වර්ගාදපි ගරියසි ජනිත කළ මවටත් ඉපදුණු පොළවටත් ස්වර්ගයේසේ සලකන ඕක තමයි මොලේ පැල කරන බීජය චීනේ දරුවෙක් ඉස්කෝලේට ගියහම මොනවද උගන්වන්නේ කියලා බලන්න එතකොට මේ ඉතිහාසයක් ගැන ඇයි උගන්වන්නේ? ඇයි ඒ රට සාර්ථක කරපු ඒ රට ශක්තිමත් කරපු මිනිස්සුන්ට කෘතඥතාවය පළ කරන්නේ? ඒ වගේ නියුරෝන, ඒ වගේ ඥාන, ඒ විදිහට හිතන තැනට පත් කරන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක බලන්න. මේ අපේ රටේ කරපු නිර්මාණයක්, මේ අපේ කල්චර් එකේ කරපු නිර්මාණයක් මේ ස්නයිපර් තුවක්කුව තියෙන්නේ අද ඇමරිකාවේ තියෙන්නේ. ඒ වගේම මේ ගත්තොත් අපේ රටේ තිබිච්ච අපේ රටට ඩොලර් ගේන්න පුළුවන් අසාමාන්‍ය මේ ස්වභාව ධර්මයෙන් අපිට දීපු දායාද මේ තියෙන්නේ ඔබ අහලා තියෙ මේ තෝරමල්ලි කියන පාෂාණ විශේෂය. අද පේටන් එක තියෙන්නේ අපිට නෙවෙයි. මේක තියෙන්නේ කැනේඩියන් කම්පැනි එකකට මේ කැනේඩියන් කම්පැනි එක ඇවිල්ලා මේක ගැන පරීක්ෂණ කරා. මොකද ඉස්සර අපේ මුතුන් මිත්තෝ අවුරුදු 80ක් 85ක් යනකම් කොණ්ඩේ සුදු වුණේ නෑයි. පළවෙනි එක තමයි මේ ගල් තලාවල වැවෙන මේ ගල් තලාවල උඩ තියෙනවා මේ තියෙන තෝරමල්ලි කියන පාෂාණ විශේෂය මේ හරහා එන ගලාගෙන එන වතුර තමයි ස්නානය කරේ. කොණ්ඩේ සුදු වුණේ නෑ. ලෝකේ තියෙන හොඳම පේන් කිලර් එක. ඒ වගේම වතුර පිරිසිදු කරන්න පුළුවන් ප්‍රබල දෙයක්. මේක ඉතින් එයාලා අරගෙන ගියා අද වතුර එකට ෆිල්ටර් එකට ඒ කියන්නේ වතුර එක ෆිල්ටර් කරන්න පුළුවන් ගැජට් එකක් මේකෙන් හැදුවා. අද ඩොලර් මිලියන ගණන් උපයනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ හිටපු දේ කුණ්ඩල්ල අරගෙන ගිහිල්ලා මොකද කරේ? එයාලා යුරෝප් රටකින් අරගෙන ගිහිල්ලා දේ කුණ්ඩල්ලගේ කෙමිකල් එක එක්ස්ට්‍රැක්ට් කළා. බ්ලඩ් ක්ලොට් එකක් ආවට පස්සේ බ්ලඩ් ක්ලොට් එක නැති කරන්න පුළුවන් වැක්සින් එකක් හදුවා. අද දවසට මිලියන 12ක් අද දවසට මිලියන 12ක් අලෙවි වෙනවා ඒ වැක්සින් එක. අපිට එනකොට ලක්ෂ එකමාරට දෙකට අපි වියදම් කරලා ගන්න. අපේ රටේම දේවල් ටික එයාලා අරගෙන ගිහිල්ලා ඒ රටේ ලේබල් එකක් අරගෙන ආවිල්ලා ගත්තොත් විතරයි අපිට ගන්න හැදෙන්නේ. එතකන් අපිට මාර අවුලක් තියෙනවා අපි ගැන. ඇයි ඒ ගැන දැනුම නැහැ. මේ දේවල් නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතිහාසයේ මේ දේවල් පාවිච්චි කරලා කොහොමද මේ වගේ දේවල් සිද්ධ කරේ කියලා. දැන් ඔබට එකමට හිතන්න ඔබ ඉස්කෝලේ යන කාලේ මතකද වෘත්තයක පරිධිය මැන්න 25R වර්ගඵලය මැන්න 5R වර්ගය මේ 5 කියන නියතය හොයාගන්නේ කොහොමද? 5 කියන නියතය හොයාගන්නේ පොතකින් බලලා නෙවෙයිනේ. මේ සමීකරණ ටික පළවෙනි මේ නියම ටික හොයාගන්නේ පොතකින් බලලා නෙවෙයි යම් කිසි ඥානයකින්. හැබැයි ඔබ බලන්න ඉස්සර අපේ රට ගත්තොත් එහෙම අපේ රට මේ රට පාලනය කරපු රජුරෝ මේ රටේ හිටපු මිනිස්සුන්ට අඩුම තරමේ දසවිධ ඥානයන් තිබිලා තියෙනවා. අද මේ පිළිබඳ අපිට අපේ බලන්න අපේ ඥානයක් පහළ වෙන්න අද තැනක් තියෙනවද? එක වසරට යන්න කලින් අද මොකද කරන්නේ ප්ලේ ගෲප් කින්ඩර්ගාර්ටන් ඊට පස්සේ නර්සරි මේ ඔක්කොගෙම හදනවා කොපි කරලා පේස්ට් කරන මානසිකත්වයක් ක්‍රියේටිවිටි එක හදන්නේ නැහැ ඩිෆරන්ට් තින්කින් හදන්නේ නැහැ ක්‍රිටිකල් තින්කින් හදන්නේ නැහැ තමන් ගාව තියෙන මේ ලෝකේ
බිලියන 8ක් මිනිස්සු ඉන්නවනේ හැම මිනිස්සෙක්ම යුනික් වෙනස්. හැබැයි මේ වෙනස එළියට ගන්න තැනක් අපි කොහෙද හදලා තියෙන්නේ? අපි ළඟ තියෙන ශක්තිය විභවය අවදි කරන තැනක් අපි හදලා මේක අපේ අධ්‍යාපන ක්‍රමවේදයෙන්ම විනාශ කරලා ඉවරයි. මොකද අපිට අද අමතක වෙලා තියෙනවා ඉස්සර අවසානයේ මේ සුද්දට ලිපිකරුවෝ හදන්න හදපු අධ්‍යාපන ක්‍රමවේදයම තමයි 75%ක් මේ වෙනකොට තාමටත් මේ රටේ නිර්මාණය වෙලා යන්නේ. ඉතින් නැවත සැරයක් අපිට පුළුවන් ද මේ කියන තැනට යන්න බලන්න. ඉස්සර මිනිස්සු නිර්මාණය වෙද්දී මිනිස්සු මේ රට අසාමාන්‍ය තැනකට පත් කරද්දී මිනිස්සු භාවිතා කරපු දේවල් අනිවාර්යෙන් දවසට පැයක්වත් අඩුම භාවනා කරලා තියෙනවා. මේ රස ශාස්ත්‍රය කියන එක ඉස්සර අපි පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ තියෙන ඉතිහාසය ගැන ලියපු පොත්පත් කිහිපයක නම් කිහිපයක් මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම අද අපිට අපේ ඔළුව වලට පුරවලා තියෙන්නේ පිටින් ආපු රජුරුවේ රජ කෙනෙක්. ඒ කියන්නේ විජය කියන කුමාරයා මේ රටට එනකන් රජ කෙනෙක්වත් අපිට ඉඳලා නැහැ. හැම තමයි අපේ මොළ ටික හදලා තියෙන්නේ. මහාවංශයේ 6 වෙනි 5 වෙනි 6 වෙනි 7 වෙනි පරිච්ඡේදයේ කියවපු කෙනෙක් නම් ඔබ මම මේ කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඔබේ ලේ උරුමය ගැන ලියලා තියෙන විදිය ඔබට කියවන්න පුළුවන් නම් හිතෙන්න පුළුවන් මේ රට මෙහෙමවත් තැනක තියෙන එක ඇත්තටම ඒක ප්‍රාතිහාර්යයක්. ඒ වගේ ඉතිහාසයක් කියලා පෙන්නපු තැනක මෙහෙමවත් තියෙනවා කියන එක ඇත්තටම ඒක හිතන්න ඕනේ ප්‍රාතිහාර්යයක්. එතකොට ඔබ හිතලා බලන්න අවුරුදු 443ක් අපි යටත් විජිතයක් විදිහට හිටියා. මෙන්න මේකත් එක තමයි මෙච්චර ලොකු විකෘතියක් වෙන්න පටන් ගත්තේ. ගොඩක් ඒවා අපිට රිවර්ස් කරන්න බෑ. හැබැයි වෙනස් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ වෙනස අනිවාර්යෙන් මේ තැන සිද්ධ කරන්නම වෙලා තියෙන යුගයක තමයි ඔබයි මමයි ඉන්නේ. ඉතින් මේ අවුරුදු 443 ලොකුම විනාශය ඇති වෙන්නේ 1815 අවසාන යුද්ධෙදී. මේකෙදි තමයි ලොකු විනාශයක් ඇති කරන්නේ. මොකද මේකෙදිත් ලොකුම විනාශය ඇති වෙන්නේ අවසානයේ මේ ඇති වෙන ඌව වෙල්ලස්ස කැරල්ලත් එක්ක තමයි මෙයාලා අපේ තිබිච්ච අටකොටු ටික ඔක්කොම ගිනි තියලා අපේ සංස්කෘතිය ඔක්කොම විනාශ කළා. අපේ හැම ගමකම හිටපු මේ ගම ආරක්ෂා කරන්න මේ රට ආරක්ෂා කරන්න හිටපු ගමරාල, වෙදරාල, දැනමිටිරාල, කපුරාල, ඒ වගේම නැකත්රාල මේ කට්ටියට තිබුණා මහා පුදුමාකාර නීච නොවිච්ච ගැඹුරු දැනුම මේ සියල්ලකම විනාශ කරේ. අධිකරණ ආඥා ගෙනල්ලා මේ දේවල් ඔක්කොම විනාශ කරා. මේ දේවල් අපිට ආපස්සට ඇත්තටම හරවන්න බෑ. හැබැයි වෙනස් කරන්න පුළුවන් දෙයක් මම ඔබත් එක්ක කතා කරන්න කැමතියි. මෙන්න මේ දේත් එක්ක තමයි මේ ඇපෙක්ස් සෞර කියන ආයතනය සමාජිකත්ව වෙන්නේ. මේ සමූල ඝාතනය කර අපේ තිබිච්ච ආහාර සංස්කෘතිය. ආහාර සංස්කෘතිය කියලා කියන්නේ මිනිස්සෙක්ට ආහාරයක් කියලා කියන්නේ මිනිස්සෙක්ගේ කය, මනස, විඥානය තුනම නිරෝගී කරන්න පුළුවන්. මිනිස්සෙක්ව නිරෝගී කරන්න පුළුවන්, සාර්ථක කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සෙගේ පෞරුෂත්වය වර්ධනය කරන්න පුළුවන් ලෝකේ තියෙන එකම ප්‍රබල දෙය තමයි ආහාරය කියලා කියන්නේ. හැබැයි අපිට ආහාර කියලා අපේ ඔළුවට දාලා තියෙන්නේ පෝෂණය ගන්න පුළුවන්, ඖෂධ ගුණය ගන්න පුළුවන්, ශක්තිය ගන්න පුළුවන්, කැලොරීස් ගන්න පුළුවන්. ඔච්චරයි අපිට උගන්වලා තියෙන. අපේ ඔළුවේ තියෙන එහෙම පික්චර් එකක් විතරයි. එහෙම රූපයක් විතරයි. එහෙම සිතියමක් විතරයි. හැබැයි අපි දැනගෙන ඉන්නේ එක ආහාරයක් විතරයි. අපි දන්නේ කන බොන ආහාර ගැන විතරයි. ඒකත් හරි දැනුමක්ද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඔබ නිකමට හිතලා බලන්න. දැන් කලින් සතියේ කාපු කෑමවල ශක්තිය වැඩි කරන කොච්චරක් කෑම කෑවද? ඒ වගේම ඥානය වැඩි කරන කෑම කොච්චරක් කෑවද? ඒ වගේම ආයුෂ වැඩි කරන කෑම කොච්චරක් කෑවද? ලස්සන වැඩි කරන කෑම කොච්චරක් කෑවද? ඉස්සර මිනිස්සු මෙහෙම දැනගෙන කෑවා. එතකොට ආහාරය කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ කය, මනස, විඥානේ තුනම වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආහාරයකට පුළුවන් හිතන විදිය වෙනස් කරන්න. ඉමෝෂන් වෙනස් කරන්න පුළුවන්. අද අපි ගොඩක් වෙලාවට ඒක ගැන හිතන්නේ නෑ. එතකොට ආහාර වර්ග 4ක් අපේ තිබිලා තියෙනවා. පළවෙනි එක තමයි අපි කන බොන කෑම. දෙවෙනි ආහාරය තමයි අපි ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, අපිට දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශය. මේ සෑම දෙයකටම පුළුවන් අපේ සම්පූර්ණම නිරෝගීකම වෙනස් කරන්න. ඉතින් මේක ගැන ගැඹුරු හැඳින්වීමක් බ්‍රහස්පතින්දා උදේ 10ට ඔෆිස් එකේ වෙනවා. ඉතින් පොඩි වෙලාවක් තුල ඒ ඔක්කොම හඳුන්වන්න බෑ. නමුත් සාරාංශගත කළා මම කියන්නම්. ඔබ ඇසින් දකින රූපයකට, පාටකට පුළුවන් ඔබේ නිරෝගීකම, රෝගීකම තීරණය කරන්න. මොකද හේතුව අද ගත්තොත් එහෙම ඔබ දන්නවා සාමාන්‍ය පොඩි ළමයෙක් අතට අපි කියනවා ජංගම දුරකථන දෙන්න එපා කියලා. ඇයි මේ කලර් සයිකොලොජි එක අද පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සෙක්ගේ මොලේ විකෘති කරන්න. අද අපි ඒක ගැන දන්නේ. අද අපි පාට ගැන දන්නේ නැහැ. ඉස්සර ගෙදර වටේ මල් වැව්වා. ගෙදර ඉස්සරහ රතු පාට මල් වැව්වේ නැහැ. ඇයි එහෙම කරේ නැත්තේ? ගෙදර පිළිවෙලකට තියාගත්තේ. ඔබ බලන්න ගෙදර අපිළිවෙලට තියද්දි ඔබේ ඔළුවක එක්කම තිබුණා නම් වැඩි වෙනවද නැද්ද? මනස වියවුල් වෙනවද නැද්ද? ඇයි මේ ඇසින් දකින රූප බලපාන අපේ ශරීරයට, මනසට, විඥාණයට. ඒ වගේම කනින් අහන ශබ්ද හැම වෙලාවෙම ඍණාත්මක දේවල් අහන කතා කරන මිනිස්සු
අනිවාර්යයෙන්ම නිරෝගී වෙන්නෙත් නැහැ, සාර්ථක වෙන්නෙත් නැහැ, පෞරුෂත්වයේ වර්ධනය වෙන්නෙත් නැහැ. රස ගැන අද අපි දන්නේ නැහැ, ගඳ සුවඳ ගැන දන්නේ නැහැ. අද සෙරෙප්පු නැතුව පොඩ්ඩක් ඇවිදින්න නැහැ. ස්පර්ශය කියන එක අද අපි හරියට භාවිතා කරන්නේ නැහැ. පොළවේ ඉඳගෙන පොඩ්ඩක් වෙලා භාවනා කරන්නේ නැහැ. සෙරෙප්පු නැතුව එළිය ඇවිදින්නේ නැහැ. ඉතින් නිරෝගීකම කියන එක අපිට කය මනස විඥාණය තුනෙන්ම අපේ දුරස් වෙලා තියෙනවා. දෙවෙනි ආහාරය, තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතන ආහාර. සතුටින් සැනසීමෙන් ඉන්න එක. මොනවා කරත් වැඩක් නැහැ සතුටින් සැනසීමෙන් ඉන්න නැත්තම්. මොකද හේතුව ඔබ බලන්න ඔබ ළඟ දැනටම සතුටින් ඉන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. තාම ඇස් පේනවා, තාම කන් ඇහෙනවා, තාම හුස්ම ගන්න, තාම කන්න කෑම ටික තියෙනවා, වතුර ටික තියෙනවා, ඉන්න වහලක් තියෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේවල් ටික ඔක්කොම දැනටමත් තියෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට නැති දේවල් ගැනම කම්ප්ලේන් කර කර දුක් වෙවි ඉන්නවා. දේවල් ලැබුණට පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි සතුට කියලා කියන්නේ. සතුටින් ඉන්න මිනිස්සුන්ට ලැබෙන දෙයක් තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. සැනසීම කියලා කියන්නේ ඇත්තටම දේවල් ලබාගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඔබට මේ ලෝකෙට මේ සමාජයට දෙයක් කරන්න පුළුවන් නම් එතන අසාමාන්‍ය සැනසීමක් තියෙනවා. සතුටින් සැනසීමෙන් ඉන්න මිනිස්සු හරි නිරෝගී, හරි සාර්ථකයි, පෞරුෂත්වය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම හතරවෙනි ආහාරය විඥාන ආහාරය. ඒ තමයි තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය සහ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන එක. ඉතින් මේ හතරම අවශ්‍යයි අපිට නිරෝගී වෙන්න. ඉතින් මේ ආහාර සංස්කෘතිය කියන එක සමූල ඝාතනය වෙලා තිබුණේ. ඉතින් ඇපෙක්ස් සෞරා කියලා කියන්නේ 100%ක් ශ්‍රී ලාංකික ආයතනයක්. අපේ හෙඩ් ඔෆිස් එක තියෙන මාළඹේ, අපේ ලැබ් එක තියෙන අතුරුගිරිය ප්‍රදේශයේ. ඉතින් අපි කරේ මේ ආහාර සංස්කෘතියම නැවත සැරයක් සමාජගත කරන ලස්සන මෙහෙයුමක් දියත් කරා. ඒකේ පළවෙනියට කන බොන කෑම ටික නැවත සැරයක් ඉතිහාසයේ කාපු බීපු දේවල්. මේකක්වත් ડોක්ටර්ස් ළගෙන් අහලා කෑවේ නෑ, මැනලා කරලා කෑවේ නෑ, එහෙම දේවල් කරලා කෑවේ නෑ. ඉස්සර හැමදාම වගේ මිනිස්සු මේ දේවල් ටික කාලා තියෙනවා. මේ දේවල් ටික ආහාරයට අරගෙන මිනිස්සු කයින් නිරෝගී වෙලා තියෙනවා, මනසින් නිරෝගී වෙලා තියෙනවා, විඥානේ නිරෝගී වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෙඩ රෝග හැදෙන එක වළක්වගෙන, ශරීර ශක්තිය වැඩි කරගෙන, ආයුෂ වැඩි කරගෙන, ඥානෙ වැඩි කරගත්ත කෑම ටික නැවත සැරයක් කන්න බොන්න පුළුවන් විදියට ගෙනාපු එක විතරයි ඇපෙක්ස් සෞර ආයතනය කරේ. ඉතින් මේ ලෝකේ ඕනම රෝගයක් සුව කරන්න පුළුවන් ශාක මේ ලෝකේ තියෙනවා. ඒක හොයාගන්න අවශ්‍ය දැනුමයි ඥානයයි තමයි අද අපි ගාව නැති වෙලා තියෙන්නේ. ඉතින් ඇපෙක්ස් සෞර ආයතනය කරේ එහෙම කන්න බොන්න පුළුවන් කෑම ටික කන්න බොන්න පුළුවන් වෙන විදියට වර්තමානයට ගැලපෙන විදියට ගෙනාවා. ඉතින් ඉංගිනි කියලා කියන්නේ අද වෙනකොට අපි ඇත්තටම ගෙනාවේ ලෙඩ වෙන එක වළක්වන්න. නමුත් මේ ඉංගිනි සප්ලිමන්ට් එක තියෙනවා කැප්සූල් විදියට, ඒ වගේම ඉංගිනි මිල්ක් එක තියෙනවා පානයක් විදියට ගෙනල්ලා මේ ඉංගිනි පාවිච්චි කරලා දියවැඩියාව අවුරුදු 6-7 නෝමල් නැති අයගේ රිපෝට් නෝමල් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඩයලයිසිස් කරන එක කියන්නේ කිඩ්නි පේෂන්ට්ලා ඩයලයිසිස් කරන අය ඩයලයිසිස් කරන එක නතර කරලා තියෙනවා. කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න හිටපු කට්ටිය නතර කරලා තියෙනවා. ඉතින් අපි මේකේ ඇකඩමි රිසර්ච් එක රුහුණු විශ්වවිද්‍යාලය කරා ප්‍රොෆෙසර් සමන් චන්දන ඉදිරිවීර එතුමත් එක්ක. ඉතින් මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා ඇයි දියවැඩියාව හොඳ වෙන්නේ, ඇයි වකුගඩු රෝග හොඳ වෙන්නේ. එහෙම වෙන්න මේ ඉංගිනි වල තියෙන කෙමිකල් සබ්ස්ටන්ස් මොනවද, ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා මේ වෙනට ඔප්පු කරලා තියෙන. හැබැයි ඉංගිනි කියලා කියන්නේ මේ අලුත් අමුතු දෙයක් නෙවෙයි. තේ කෝපි කොකෝවා මේ අපේ පිටරට ආක්‍රමණ වලට පස්සේ එන්න කලින් මේ රටේ මිනිස්සු කෝපි වෙනුවට බිව්වේ කබලේ බෙදලා කුරහන් ගලේ කුඩු කරලා කෝපි විදියට බීලා තියෙන ඉංගිනි කියන එක. ඉංගිනි කියන්නේ අපේ ශරීරයේ විස නැති කරන්න පුළුවන් pH level එක බැලන්ස් කරන්න පුළුවන් ප්‍රබල දෙයක්. ඉතින් අද වෙනකොට දියවැඩියාව වකුගඩු රෝග නෙවෙයි ගෑස්ට්‍රයිටිස්, ඒ වගේම මලබද්ධය කියන රෝග, ඇස්පෙනීම දුර්වලයිගේ රෝග පවා නැති කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉංගිනිත් එක. ඒ වගේම මුරුංගා කියලා කියන්නේ ඔබ දන්නවා සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල සඳහන් වෙනවා රෝග 300ක් සුව කරන්න පුළුවන්, වළක්වන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි මුරුංගා කියලා කියන්නේ. ඒ වගේම IQ level එක වැඩි කරන්න පුළුවන් ප්‍රබල දෙයක් මුරුංගා කියලා කියන්නේ. මේකක්වත් ડોක්ටර්ස් ළගෙන් අහලා කාපු ඒවත් නෙවෙයි. මාත්‍රාවක් එක මැනලා කාපු දේවල් නෙවෙයි. මේ දේවල් වල තියෙන විශේෂත්වය ලෙඩක් තියෙනවා නම් සුව කරන්න සහයෝගය දෙනවා, ලෙඩක් නැත්තම් හැදෙන එක වළක්වනවා. මේකේ තියෙන ඉංග්‍රීසි මුරුංගා ටිකක් වැඩිපුර කෑව කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවශ්‍ය ටික ඇඟට අරගෙන ඉතුරු ටික හරණය වෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම නට් ග්‍රාස් කියලා කියන්නේ කලාඳුරු වල. මේ කලාඳුරු කියලා කියන්නේ ඉස්සර යුද්ධෙට යන්න මාස 6කට කලින් ඉඳලා කැඳ හදලා දීලා තියෙනවා. බැමිණිතියා සාගතයේදී හැම පැලෑටියක්ම වගේ මැරෙද්දී ඉතුරු වෙච්ච පැලෑටියක් තමයි කලාඳුරු කියලා කියන්නේ. කලාඳුරු වල කාලා තමයි මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙලා තියෙන. ඉතින් කලාඳුරු වල ගන්න පුළුවන් නම් අද ඔබ දන්නවා දිලීර වෛරස් බැක්ටීරියා කියන එක අසාමාන්‍ය විදිහට එන්න පටන් අරන් තියෙනවා. මුරුංගා කැප්සූල් එකයි ඔබේ දරුවට කලාඳුරු කැප්සූල් එකයි දවසට ගන්න පුළුවන් නම් කිසිම දිලීරයක් වෛරස් එකක් බැක්ටීරියාවක් එන්නේ නැහැ. එච්චර ප්‍රතිවෛරස් විභවයක් තියෙන දෙයක් තමයි කලාඳුරු කියලා කියන්නේ. ඒ වගේම
ගැප් ගෙල පිළිකා පීරු පිළිකා මර්ධනය කරන්න පුළුවන් වළක්වන්න පුළුවන් ප්‍රබල හැකියාවක් තියෙනවා. සෙම් රෝග නැති කරන්න පුළුවන්. ඒ වගේම සුදු ලුණු කියන්නේ හැමදාම තරුණ විදියට ඉන්න කැමති අයට. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් අර අටලෝ දහමෙන් අයින් වෙලා නෙවෙයි. අද අපි අවුරුදු 60න් 65න් පස්සේනේ වයස යන්න පටන් ගන්න ඕනේ. හරිනම්. හැබැයි අද අවුරුදු 30 ඉඳලා වයස පේනවනේ. මෙන්න මේ වයසට යන එක නතර කරන්න පුළුවන්, ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන්. ඔක්කොටම වඩා ප්‍රබල දෙයක් තමයි අපේ ගට් බ්‍රේන් එක. ඒ කියන්නේ අපේ විශ්වාසයට බලපාන දෙයක් නෙමෙයි ගට් බ්‍රේන් එක කියලා කියන්නේ. මේ ගට් බ්‍රේන් එකේ හෙල්ත් එක වැඩි කරන්න පුළුවන් ප්‍රබල දෙයක් සුදු ලුණු කියලා කියන්නේ. දැන් ඉස්සර මේ රටේ ගැහැණු පිරිමි ගත්තොත් පුදුමාකාර විශ්වාසයක් තිබුණා. පුදුමාකාර ශක්තියක් තිබුණා. අද ඒක හීන වෙලා තියෙනවා. මෙන්න මේ ගට් බ්‍රේන් එක වැඩි කරන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි සුදු ලුණු කියලා කියන්නේ. ඉතින් ලස්සන වෙන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් කොරියාවේ ඉන්න ලේඩීස්ලා ලස්සන වෙන්න පාවිච්චි කරන දෙයක් තමයි සුදු ලුණු කියලා කියන්නේ. ඒ වගේම අමුක්කරා කියලා කියන්නේ ඉස්සර ගෙදර ඉන්න ඔය අංගම්පර සටන්කරුවන්ගේ ගෙවල් වල ඉන්න දරුවන්ට අවුරුදු 3 ඉඳලා දීලා තියෙනවා. ඇයි ඒ? පොඩි කාලේ IQ level එකයි ප්‍රතිශක්තිකරණය වැඩි කරලා තියෙනවා. අවුරුදු 18න් පස්සේ ලිංගික ශක්තිය වැඩි කරලා තියෙනවා. ඉතින් ලිංගික ශක්තිය කියලා කියන්නේ ගත්තොත් එහෙම මිනිස්සෙගේ පර්සනැලිටි එකට පෞරුෂත්වයට බලපාන දෙයක්, මානසිකත්වයට බලපාන දෙයක්. ඉතින් මේක අද දෙමව්පියෝ ළමයින්ට අධ්‍යාපනය විතරයි දෙන්නේ. අධ්‍යාපනයේ ඉංග්‍රීසි ටික, IT ටික, මැත්ස් ටික දුන්නාම ඔක්කොම හරි කියලා හිතනවා. ඉතින් ලොකු ව්‍යවස්ථන වලට අද මුණ දීලා තියෙනවා දරුවෝ. ඉතින් මේ අමුක්කරා කියන එක දෙන්න පුළුවන් නම් පොඩි කාලේ ලිංගික ශක්තිය වාචිකන ශක්තිය වැඩි කරන්නේ නැහැ. අවුරුදු 18න් පස්සේ තමයි වැඩි කරන්නේ. හැබැයි පොඩි කාලේ IQ level එක ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන් ප්‍රබල දෙයක්. කොල්ලු කියලා කියන්නේ ඒ වගේම ඉස්සර ඔබ දන්න ශක්තිය වැඩි කරන්න කාපු කෑම මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ වගේම මේ වට්ටකැට සහ කොකෝ එකතු කරලා හදලා තියෙන ශක්ති ජනක පානයක්. ඒ වගේම කිහිලි අවපහ ගැන්වෙන එක නතර කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් මේ ඔන්තෙරා කියන සෝප් එක. ඥානය වැඩි කරන කෑම වල උඩම තිබේ පොල් තෙල් ඉස්සර අපේ හිස මුදුනට දැම්මේ මේ ඥානය වැඩි කරන්න. කොණ්ඩේට විතරක් නෙවෙයි. ඉතින් අපි පොල් තෙල් කලාඳුරු ගැනඩෝම එකතු කරලා හදලා තියෙනවා. කොණ්ඩේ අකලට යනවට අකලට හිසකෙස් පැසෙනවට ඥානය වැඩි කරගන්න පිග්මන්ටේෂන් වලට ඉන්නන්ට ලප කැලල් වලට රෝග 32කට පාවිච්චි කරන්න පුළුවන්. සිම්පල් ඔයිල් කියන්නේ මී තෙල් වලින් සහ තව ඖෂධ 100ක් එකතු කරලා හදපු දෙයක්. ජොයින්ට් පේන්ස් ඉක්මනටම නැති කරගන්න පුළුවන් දෙයක්. වට්ටක් ඇට එකතු කරලා හදලා තියෙන ලස්සන වෙන්න IQ level එක වැඩි කරගන්න සහ නිින්ද යන්නේ නැති අය ඉන්නවනේ ඕන රැට කැප්සූල් 4ක් ගන්න පුළුවන් නම් මේකේ ට්‍රිප්ටෝෆාන් කියන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක තියෙන නිසා නිදිමත එනවා රැට ගන්න පුළුවන් නම් දවල්ට නිදිමත එන්නේ රැට නිින්ද යනවා. ඒගම ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. ડિප්‍රෙෂන් අඩු කරගන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි වට්ටක් ඇට කියලා කියන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම ඔන්න ලස්සන වෙන්න කැමති අය ස්කින් එක ගෝල්ඩ් කලර් වගේ ගන්න පුළුවන්, තරුණ විදියට ඉන්න පුළුවන්, ජොයින්ට් පේන්ස් නැති කරගන්න, දන්ත සෞඛ්‍ය සහ කොණ්ඩේ යනවා නම් ඒ කොණ්ඩේ යන එක අවම කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ටර්මරික් කියලා කියන්නේ. ඉතින් නිෂ්පාදන ටික මම ඉක්මනට කියාගෙන ගියා. මේ නිෂ්පාදන වලට ISO 9001 22000 GMP HACCP ITI සහතික සියල්ලක්ම තියෙනවා. මේ නිෂ්පාදන ගැන සහ අපේ බයොලොජිකල් ක්ලොක් එක ඒ වගේම මූණේ ලපය අපි හිතනවානේ දැන් මූණේ සාමාන්‍ය සමහරක් අයගේ මූණේ නළල කළු වෙලා තියෙන සමහරක් අයගේ නහය දෙපැත්ත කළු වෙලා තියෙන අපේ අය හිතනවා මේ මූණේ තියෙන අවුලක් නෑ අපේ ඇඟ ඇතුලේ තියෙන ඉන්ද්‍රියක් එක්ක ඒක සම්බන්ධයි මේ ඉන්ද්‍රියක තියෙන අවුල කොහොමද මූණෙන් පෙන්වන්නේ කියන එක එහෙම කොහොමද මේ ලෙඩේ ඒ ස්කෑනින් එක අපේ මේ බොඩි එක අපිට කොහොමද කමියුනිකේට් කරන්න කියන එක ගැන වැඩසටහනක් මේ සෙනසුරාදා උදේ 8:00 ඉඳලා 3:00 වෙනකන් පැවැත්වෙනවා අපේ හෙඩ් ඔෆිස් එකේ ඇපෙක්ස් අවුර මාළඹේ ප්‍රධාන ශාලාවේ. ඉතින් ඔබට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔබට මේකේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියනවා නම් මේකෙදි සිද්ධ වෙන්නේ මේ සියලුම නිෂ්පාදන සාමාන්‍ය ඇඩ්වර්ටයිසිං හරහා නෙවෙයි සමාජගත වෙන්නේ. මේක නිෂ්පාදන තමන් භාවිතා කරලා තමන්ට පුළුවන් මේ නිෂ්පාදන ප්‍රතිඵල එක්ක තව කෙනෙක්ට මේක කියන්න පුළුවන් දිගටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ බ්‍රෑන්ඩින් වලට මාකටිං වලට සේල්ස් වලට යන මුදල ඔබට ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ඔබ අලෙවි කරන ක්‍රමවේදය ඔබටම නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේකේ zero investment කිසිම රුපියලක්වත් ඉන්වෙස්ට් නොකර මේ වෙනකොට monthly income එක ලක්ෂ 10 20 ගන්න 30 ගන්න පිරිසක් ඉන්නවා. Apex Aura කියලා කියන්නේ කොහොම හරි සාර්ථක වෙන්න හොයන මිනිස්සුන්ට තියෙන තැනක් නෙවෙයි. මහන්සි වෙලා සාර්ථක වෙන්න කැමති මිනිස්සුන්ට තියෙන ලස්සන තෝතැන්නක් තමයි Apex Aura කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන් social media පාවිච්චි කරන්න පුළුවන්, ඔබට දේශන භාවිතා කරන්න පුළුවන්, ඔබට team එකක් හදා ගන්න පුළුවන්.
ඔබට කැමති විදියකින් මේ අලවිය හදා ගන්න පුළුවන්. මොකද කම්පැනි එක සප්ලයි චේන් එක විදියට තියෙනවා. ඔබට අලවිය ඔබට හදන ඔබේ අලවිය යන විදියට ඔබට කමිෂන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම හදලා තියෙන ෆෝකාස්ටින් එක මාසෙට ඉන්කම් එක ලක්ෂයක් දෙකක් 10ක් හම්බ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔබට පුළුවන් ඔබ යොමු කරපු කෙනාගෙන් අහන්න කොහොමද ඒ ආදායම ලබා ගන්නේ කියන එක. ඒ වගේම ගත්තොත් එහෙම මේකේ ග්ලෝබල් ප්ලෑන් එක නිර්මාණය කරලා තියෙනවා අපි. මේකේ ඇප් එකක් හදලා තියෙනවා Apex සෞර ආයතනය. මේ ඇප් එක ඔබේ පිටරටේ ඉන්න යහළුවන්ට එහෙලියන්ට ඒක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ප්‍රොඩක්ට් පිටරට ඉන්න කට්ටිය ඔන්ලයින් ගෙන්න ගද්දි ඔබට දවසට ඩොලර් 3200ක ආදායමකට යන්න පුළුවන්. ඉතින් Apex සෞරා කියන්නේ මේ වෙනකොට ඉහළම ආදායම ලක්ෂ 25ක් 30ක් අතර ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මාසෙට ලක්ෂයක් හම්බ කරගන්න බැරි පිරිසකුත් ඉන්නවා. මොකද හේතුව පළවෙනි එක තමයි නිෂ්පාදන හොඳයි කියලා මේකට අවුරුදු 10ක් පුරාවට ඔප්පු වෙලා ඉවරයි. මේ මාකටිං ප්ලෑන් එකෙන් earn කරන්න පුළුවන් කියන එක ඔප්පු වෙලා ඉවරයි. හැබැයි සල්ලි ලැබෙනකොට සල්ලි හොයන කෙනා දැනගන්න ඕනේ ඇයි Taman සල්ලි හම්බ කරන්නේ? ගොඩක් අය කියනවා මට සල්ලි ඕනේ මට මේ දේවල් කරන්න ඕනේ. හැබැයි Tamanට සල්ලි ලැබෙන්න තියෙන සුදුසුකම ගොඩක් අය හදාගෙන නැහැ. ඒක තමයි ඇත්ත. මේ ලෝකේ තියෙන හොඳම වාහනේ පදින්න හිතන එක වැරදක් නෙවෙයි. ලෝකේ තියෙන හොඳම නිවසේ ඉන්න හදන එක වරදක් නෙවෙයි. හැබැයි Taman සල්ලි හම්බ කරන්නේ ඒකට විතරක් නම් ඔබම හිතලා බලන්න එයාට සල්ලි ලැබෙන්න ඕනද? මොකද හේතුව අපේ ආදායම කියලා කියන්නේ ඇත්තටම තව කෙනෙක්ගේ වියදම. ඒක තමයි ඇත්ත, ඒක තමයි යථාර්ථය. ඉතින් කෙනෙක් කැමති නම් ජීවිතේ ලස්සන දැක්මක් එක්ක ජීවිතේ ලස්සන දැක්මක් එක. මොකද හේතුව මේ ව්‍යාපාරේ නම් විශේෂයෙන්ම පළවෙනි එක සබහා ධර්මයට ආදරය කරන කෙනෙක් විය යුතුමයි. මොකද හේතුව අපි මේ සබහා ධර්මයේ දේවල් එක ගනුදෙනු කරන්නේ. ගස්වල කොළ පුතු මල් මුල් එක තමයි අපි මේ ආදායමට යන්නේ. එහෙමනම් මේ සබහා ධර්මයට ආදරය කරන කෙනෙක් වීම අනිවාර්යයි. මේක ඒ වගේම තමයි මිනිස්සුන්ට අවංකවම ආදරය කරන්න පුළුවන්, කරුණාව දක්වන්න පුළුවන්, මෛත්‍රිය කරන්න පුළුවන්. මිනිස්සුන්ට මේක සාර්ථක වෙන්න පුළුවන්. මොකද මිනිසුන් එක්ක කරන ගනුදෙනුවක් මේකේ තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට මේකේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. ඔබ තීරණය කරලා තියෙනවා නම් ඔබට මේ ආදායම ඕනේ ඊට පස්සේ තීරණය කරලා තියෙනවා නම් ඇයි මේ ආදායම ලබා ගන්නෙ මෙන්න මේ දේ හරියට තීරණය කරලා තියෙනවා නම් දැක්මක් එක්ක ඒකාන්ත වශයෙන්ම මේකේ සාර්ථක වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපි ලෙඩ වෙන එක වළක්වන්න මේ නිෂ්පාදන නිර්මාණය කරත් මේ වෙනකොට මේ නිෂ්පාදන හරහා බොහෝ පිරිසක් සුවපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ හර්බල් මාකට් එක කියන්නේ සාමාන්‍ය මාකට් එකක් නෙවෙයි. ලෝකේ ගත්තොත් මේ වෙනකොට හර්බල් ෆුඩ් සප්ලිමන්ට් මාකට් එක ඩොලර් බිලියන 100ක්. හර්බල් මෙඩිසින් මාකට් එක ඩොලර් බිලියන 200ක්. 20යි 30 වෙනකොට යාලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා හර්බල් මාකට් එක යනවා ඩොලර් බිලියන 200ට හර්බල් මෙඩිසින් මාකට් එක ඩොලර් බිලියන 400ට යනවා. එහෙම මාකට් එකකට අත තියලා තියෙනවා. අද මේකේ කී ප්ලේයර්ස්ලා විදිහට ඉන්නේ ඉන්දියා, චයිනා, ජපාන්, යුරෝප් USA. එතකොට ඇයි අපිට ඒක අල්ලන්න බැයිද? හැබැයි ඒක ටච් කරන්න කලින් අපි මේ පරාදීන චින්තනය කුඩුපට්ටම් කරන්න ඕනේ. අපිට අපි ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ දේවල් ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම ලස්සන දැක්මක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් මේක කරන එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මම මේ ආයතනය හරහා ලක්ෂ 25ක් 30ක් අතර ආදායමක් ගන්න කෙනෙක් විදියට වගකීමෙන් මම කතා කරන්නේ. ඔබට ලස්සන දැක්මක් තියෙනවා නම් ඔබට ලස්සන ක්‍රමවේදයක් තියෙනවා නම් ඔබගේ ජීවිතේ ඔබ ඇයි මුදල් හම්බ කරන්න කියන එකට තමන් ගැන තියෙනවා ලස්සන චිත්‍රයක්. ඒ වගේම දැනුම හොයාගෙන යන කෙනෙක් නම් දැනුම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැනුම කියන එකට පිපාසයක් තියෙන්න ඕනේ. අලුතින් දේවල් ඉගෙන ගන්න කැමැත්තක් තියෙන්න ඕනේ. මේ දේ එහෙම තියෙන කෙනෙක්ට මේ දේ කරලා සාර්ථක වෙන එක අමාරු දෙයක් නෙවෙයි. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ මේ මොන දේ කරත් ඔබ කොච්චර සාර්ථක වුණත් කොච්චර අසාර්ථක වුණත් අපි ලබාගත හැම දෙයක්ම ලබාගත තැන්වලම තියලා මේ ලෝකේ අවසාන ගමන යනවා. ඒක හෙටද ඊළඟ මොහොතේද කියලා අපි කවුරුත්ම දන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ සතෙක් වෙන්නේ නැතුව මිනිස්සෙක් විදිහට මේ පෘථිවියට ආපු හේතුවක් තියෙනවා. ඒ කියන්නේ සත්තු ආවම කනවා බොනවා පැටවු හදනවා පැටවුන්ට කන විදිය උගන්වනවා ඉන්න තැනක් හදාගෙන තව වැඩ දෙක තුනක් කරලා මැරලා යනවා. මම විශ්වාස කරනවා මිනිස්සෙක් විදිහට මේ පෘථිවියට එන්නේ සතෙක් වගේ ඔය වැඩ ටික විතරක් කරලා මැරලා යන්න නෙවෙයි හේතුවක් තියෙනවා. හැම මිනිස්සෙක්ම මේ පෘථිවියට එනකොට ඒ පෘථිවියේ හිඩසක් තියෙනවා පුරවන්නේ. හිඩස පුරවන්න බැරි වුණොත් සතෙක් සහ මිනිස්සෙක් අතර ඇති වෙනසක් නැහැ. ඉතින් අවසාන වශයෙන් මම ඔබට රබීන්ද්‍රනාත් ටාගෝරයන්ගේ මේ කවි පන්තිය කියලා අවසන් කරන්නම්. තව විනාඩි 3යි තියෙන ඉවර කරන්න. ඉතින් රබීන්ද්‍රනාත් ටාගෝරයන් මේ අරුණාලෝකය කියන කවි පන්තිය සඳහන් කරනවා. ඒක මේ මගේ ප්‍රොෆෙසර් කියලා තියලා තියෙන විදිහට මම කියන්නම්. එතකොට කවි පද වෙනස් වෙයි. හැබැයි අර්ථය එකයි.
අවරගිරෙන් සූර්යයා බැහැගෙන යනකොට මේ සූර්යයා දකිනවා දැල්වෙන පොල් තෙල් පහනක්. මේ දැල්වෙන පොල් තෙල් පහන අමතලා සූර්යයා මෙහෙම කියනවා. එම්බා ලැපැට්ට මා අවරගිරෙන් බැස ගිය කල්හි මා නැති විට ඇතිවෙන ඝන අඳුර නසන්නට ලපැටි නුඹ කුමක් කරන්නද? පොල් තෙල් පහන සූර්යයා අමතලා මෙහෙම කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ අවරගිරෙන් බැස ගිය කල්හි මා මගේ තෙල් සිඳෙනතුරු මා මගේ වැටිය අලු වී යනතුරු මා මගේ වපසරිය ආලෝකමත් කරන්නෙමි. මා වැනි 100,000 ගණන් මේ දෙරණ මත ආලෝකමත් වෙන කල ඔබ නැති අඳුර මේ දෙරණට නොදෙනු ඇත. මම විශ්වාස කරනවා ඒ වගේ පහන් කිහිපයක් මේ අද සහභාගී වුණේ තමන්ගේ ජීවිතය ආලෝකමත් කරන ගමන් මේ තමන්ගේ පවුලේ අයගේ ජීවිතය ආලෝකමත් කරන ගමන් මේ සමාජයට මේ ලෝකෙට යහපතක් කරන්න අපේ මේ හුස්ම ගන්න මේ භූමිය ආර්ථිකය වෙනස් කරන්න මිනිස්සුන්ගේ විභවය අවදි කරන්න මිනිස්සු තුළ තියෙන සත්පුරුෂ ගතිගුණ ටික අවදි කරන්න පුළුවන් නම් මිනිස්සු තුළ තියෙන ලීඩර්ෂිප් එක අවදි කරන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතේ විතරක් නෙමෙයි මේ රට මේ ලෝකේ ගොඩාක් ලස්සන කරන්න පුළුවන් මිනිස්සු තුළ තියෙන කායික මානසික ඒ වගේම ආධ්‍යාත්මික නිරෝගීකම නැවත සැරයක් අපිට අවදි කරන්න පුළුවන් නම් නැවත සැරයක් මේ සබහා ධර්මයට එකතු වෙන්න පුළුවන් නම් හිතන විදිය වෙනස් කරන්න පුළුවන් නම් වැඩිපුර වැඩ කරන්න පුළුවන් නම් මහන්සි වෙන්න කැමති නම් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි මේ ජීවිත ගොඩක් අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් අවසාන කරන්න කලින් නැවත සැරයක් මතක් කරනවා මේ කතා කරපු දේවල් ටික අද නෙවෙයි වුණා ජීවිතේ කවදම හරි දවසක වැදගත් වෙයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මේ කතා කරපු දේවල් ගැන වරක් දෙවරක් තෙවරක් නෙවෙයි තවත් වරක් සිතා බලන ලෙස ඉල්ලමින් මන් නිහඬ වෙනවා. ගොඩාක් ස්තුතියි හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක්.